අද අපි කතා බහ කරන්නට සූදානම් වන්නේ ඕනෑම දෙයක් මතක තබා ගැනීමේ සරල ක්‍රම කිහිපයක් ගැනයි. පළවෙනි ක්‍රමය අවධානය යොමු කිරීම. කොහොමද අවධානය යොමු කරන්නේ? ඔයා ඉගෙන ගන්නකොට ඔයා වෙනත් දේවල් වලට අවධානය යොමු කිරීම නවත්තන්න ඕනේ. ඒ කියන්නේ ෆෝන් එකට, ටීවී එකට වගේ ඔයාගේ අවධානය යනවනම් ඔයා ඒක සම්පූර්ණයෙන්ම නවත්තන්නට ඕනේ. ඒ වගේම ඔයා හොඳින් බලන්න සහ අහන්න. එහෙම කළොත් තමයි ඔයාගේ මොළයට ඔයා පාඩම් කරන දේ හොඳින් ඇතුළු කරගන්නට පුළුවන් වෙන්නේ. දෙවැනි ක්‍රමය කොටස් කිරීම. ඔයා පාඩම් කරන දේවල් ඔයා දිගු වශයෙන් දාගත්තොත් ඔයාට ඒක පාඩම් කරන්න අපහසුයි. අන්න ඒක නිසා ඔයාගේ පාඩම් කරපු තොරතුරු ටික ලයිස්තුගත කරගන්න. ඒ කියන්නේ ඔයා දැන් විශාල බරක් එකවර උස්සන කොටත් ඔයා ඒක කුඩා කැබලි වලට කඩලා උස්සනකොට ඔයාට පහසුයි නේද? අන්න ඒ වගේ ඔයාට පුළුවන් ඔයා පාඩම් කරන ලොකු තොරතුරු ටික ෂෝට් නෝට්ස් කරලා කුඩා කැබලි වලට බෙදාගෙන පාඩම් කරන්න. තුන්වෙනි ක්‍රමය සම්බන්ධතා ඇති කරන්න. ඔයා දන්න නව තොරතුරු ඔයාට දැනටමත් දන්නා හෝ පුරුදු දෙයක් සමග යා කරන්න. ඒ කියන්නේ ඔයාගේ අලුත් යාළුවෙක් වගේ පැරණි යාළුවෙකුට සමාන කරලා මතක තියාගන්නවා වගේ දෙයක්. හතරවෙනි ක්‍රමය කෙටි යෙදුම් හෝ කවි. ඉතින් ඔයාට පුළුවන් ඔයා මතක තියාගන්න ඕන දේවල් වලට අලුත් වචනයක් එහෙම නැත්නම් කෙටි වාක්‍යයක් හෝ කවියක් හදන්න. ඒ කියන්නේ අපි පොඩි කාලේ දේ දුන්නේ පාට මතක තියාගත්තා වගේ ඔයාලටත් පුළුවන් ඔයාලා පාඩම් කරන දේවල් අන්න ඒ විදිහට අලුත් වචනයක් එහෙම නැත්නම් කෙටි වාක්‍යයක් හෝ කවියක් විදිහට හදන්න. පස්වෙනි ක්‍රමය මනස් මැදුර. ඒ කියන්නේ ඔයාට හුරු පුරුදු ස්ථානයක්. ඒ කියන්නේ ඔයාගේ නිවස වගේ සිතින් මවාගෙන මතක තබා ගන්න ඕනේ කරුණු අන්න ඒ තැන්වල තියන්න. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ඔයාගේ කාමරයේ මේසය මත වැදගත් කරුණකුත් තියෙනවා. ඒ වගේම ඔයාගේ ඇඳ මතත් තවත් වැදගත් කරුණක් තියෙනවා. අන්න ඒ විදිහට හිතන්න. හයවෙනි ක්‍රමය ක්‍රියාශීලීව මතක් කිරීම. ඔයාට පුළුවන් පොත්පත් හෝ සටහන් බලන්නේ නැතුව ඔයාට මතක දේ මතක් කරගන්න. ඒ කියන්නේ ඔයා පාඩම් කරාට පස්සේ ආයෙත් සැරයක් පොත වහලා ප්‍රශ්න අහලා උත්තර කියන්න. හත්වෙනි ක්‍රමය කාල පරතරයක් තබා ගන්න. ඔයා ඉගෙනගත්තු දේ නිතරම හැබැයි කාල පරතරයක් තියාගෙන නැවත බලන්න. එක දිගට පාඩම් කරනවට වඩා මේ ක්‍රමය ගොඩක් හොඳයි. ඒ කියන්නේ ඔයා ටිකක් පාඩම් කරලා ආයෙත් ටිකකින් නැවත බලන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් ආයෙ දවසකින් ආයෙ බලන්න ඔයාට පාඩම් කරපු දේවල් මතකද කියලා. අටවෙනි ක්‍රමය ශබ්ද නගා කියන්න. ඔයාට පුළුවන් ඔයා පාඩම් කරන දේවල් හොඳින් මතක තබා ගන්නට හඬ නගා කියවන්න. ඒ කියන්නේ ඔයාගේ කටහඬ ඔයාටම ඇසුවොත් මේ මතක තබා ගැනීම පහසු කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ වගේ වටිනා දේවල් තව තවත් දැනගන්නට පුළුවන් අපේ ලංකාර TV Facebook පිටුවත් අපේ ලංකාර TV YouTube channel එකත් subscribe කරලා follow කරලා තියාගත්තොත්.